සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව සුවිශේෂී කතාවක්. ඔබ කවුදත් හොඩින් හඳුනන ඒ ෂවුඩ් කැලේ රොබින් හුඩ් කතාව තමයි අදාවි සජීවී ගුවන්විදුලි නාට්‍යයෙන් ඔබට ඉදිරිපත් කරන්න යන්නේ. ඔන්න ඉතින් සවුඩ් කැලේ තියෙනවා යින්න බොඩ්ඩයින්ද ඒම පටන්ගන්න සවුඩ් කලේ දීනවා කිය පටන්ගන්න රොබින් උඩ්න කරන්නේ ඔවු ඒමන මේ පටක් මම පටන් අතන්ද නඟාන්ට රෝබින් දුම්ටුම් දඩමන් දන්ඩං දන්ඩං දං මොකද රෝබින් දම්ඩම් උඩඩමන් රං දඩදඩං දඩං 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 දං තං දඩදඩං දඩං 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 දං තං දඩදඩං දඩං 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 දං together we මොකද්ද මේ කරන්නේ යනි රොබින් උඩ් පටන් ගන්නවා මොකද රවිකින් ඔක්කොම ගහනකන් ඉන්න මිනිස්සු බලාගෙන ඉතින් රොබින් උඩ් පටන් ගන්න එහෙමනේ අයියෝ ඉතින් ඕකනේ කියන්නේ ඕකද කියන්නේ ඒ ඉස්සෙල්ලාම ඒ රොබින් උඩ් පටන් ගත්තා ඊට පස්සේ ගමට ගියා ගමේ පොඩි මේකක් පොඩි පාටියක් තං තඩඩඩං තඩං 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 තං තං තඩඩඩං තඩං 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 තං together we ඒවනේ ඉන්නේ එහෙම දෙන්නේ නැත්තයිද ඉතින් ඒතකොට නාට්‍යයක් කරන්න නැහැ නේ ඉතින් ඔයාලට වෙන්නේ නැහැ නේ එන්න විතරද පුළුවන් වෙන්නේ ඉතින් ඉතින් මේක එන්න එපයි මේකවත් එන්නේ නැතුව දන්නේත් නැතුව එන්න එපා ඕවා ලියාගෙන රොබින් උඩ් නම් ඒව තමයි එන්නේ රොබින් දම් දම් උඩඩමන් කෑවනේ ඉතින් ඒව ටක් ගන්න ඒව තීනවනේ සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ්. ඒ කියන්නේ සවුඩ් කැලේ රොබින් හුඩ් කියන එයාගේ කතාව තමයි අපි රොබින් ඉන් ද සවුඩ්. හරි. එයා තමයි. දැන් තවසෙම දැන් මේ රොබින් හුඩ් ඇතුළු ඒගොල්ලන්ගේ කණ්ඩායම දැන් ඒ අර මේ සවුඩ් කැලේට වෙලා ඒගොල්ලෝ ප්ලෑන් එකක් ගහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ සල්ලි තියෙන ඒගොල්ලන්ගේ සල්ලි අරගෙන අරගෙන දුප්පත් දෙන එකනේ රොබින් හුඩ්. මේ ආණ්ඩුව දුක් කරන්නේ ඒක. ඔව් නේ. රොබින් හුඩ් ආයවැය කියලා කියන්නේ. ඔව්. ඒ වගේ තියෙන එක්කෙනාගෙන් අර නැති එක්කෙනාට දෙන ක්‍රමයක් තමයි රොබින් හුඩ්ගේ තියෙන්නේ. ඔව්. ඉතින් දැන් රොබින් හුඩ් ලොකු ප්ලෑන් එකක් ගහනවා. ඒ කියන්නේ මේ කැලේට වෙලා ප්ලෑන් එකක් ගහනවා. බකින්ගම් කාසල් එක කඩලා ඒක තියෙන දේපොළ අරගෙන ගමේ මිනිස්සුන්ට බෙදලා දෙන්න හදන්නේ. කොයිද? බකින්ගම් නේද? බකින්ගම් නෙවෙයි නොටින්ගම් කාසල් එකනේ ඒක. ඉතින් ප්‍රශ්න නෑ නේ. මොකද ප්‍රශ්නයක් නැති අරක තියෙන එංගලන්තේ ලන්ඩන් වලනේ. මොකද්ද? මේක තියෙන වෙන පැත්තකනේ සවුඩ් තියෙන්නේ. දැන් බකින්ගම් එක කඩන්න යන්න වෙයි මාස ගානක්. හරි කොහොම හරි ඒක කඩලා ඒකේ තියෙන ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න තමයි දැන් ප්ලෑන් කරන්නේ. හරිද? දැන් ඔන්න රොබින් ඉන්නේ රොබින් මම. හරිද? මම රොබින්. ඔයා මෙයා කවුද ඉන්නේ කඩු දෙකක් අරන් ගහගන්න එක මොකක්ද? කවුද? කඩු දෙකක් අරන් ගහගන්න එක නැසියර් අන්න හරි. ඔයා රොබින්. මම රොබින්. මම රොබින්. හයි? ඇයි කියන්නේ ඒකේ හොඳ චරිතය රොබින්. මම ඉතින් ඔය මම ගානට රොබින් එක බලාගෙන න්යාව ගෙදරදීම. පියසෙල්ල එකක් කරලා. හරි හරි. ඔයා ඌ හොඳයිනේ කඩු දෙකෙන් වෙන වැඩ්ඩව්. ඇත්ත. ඔව් අදස්සයි ඌ. දෙපසිට අද විනියට. ඉන්දකෝ මේක දෙබස් ලිව්වා. ඔන්න දැන් අර මේ රොබින් අර මේක අර බීම එකක් බොනවනේ ඒගොල්ලෝ. දැන් ඔන්න දැන් ඒගොල්ලෝ යන්නේ ඒක අර ඒගොල්ලෝ බොනවනේ මේ මැජික් කරිස්ටයක් බොනවනේ. ඒක බීලා තමයි ඒගොල්ලෝ යන්නේ. මැජික් කරිස්ටේ බොන්නේ රොබින් හුඩ් එකේ දෙක වෙන කතාවක තියෙන කන්නේ මැජික් කරිස්ටේ තියෙන්නේ. හරි මොකද්ද කසායක් බොනවනේ. හරි ඔන්න දැන් ඒක බොන ඉස්සෙල්ලාම රොබින් බොන්නේ. හොන්දේ යංග පිහිටයි. මෙන්න නැසියස්. මේක බීපන්. එහෙම කියන්නේ බීපන් කියලා කියන්නේ නෑනේ. අනේ කරන්නකෝ අනේ මොකද්ද කරන්නේ බොන්න දැන් ඔයා බොන්නකෝ. හර්න් ප්‍රොටෙක්ටර්ස්. සිංහලෙන් කියන්නකෝ අනේ ඒක සිංහලෙන් මේක අපි කරන්නේ
ඔන් ප්‍රටෙක්ෂන් කියන්න නෑනේ ප්‍රොටෙක්ෂන් නෙවෙයි ප්‍රොටෙක්ටර්ස් කියලා කියත් ප්‍රොටෙක්ෂන් කියන්නේ මොකක්ද? හරි දැන් ඔන්නරි කටේ විල් හරි මේමයි ප්ලෑන් එක අපි අද රෑම පිටක් වෙන්න ඕනේ තේරුණාද කැලෑ පාරකින් ගිහිල්ලා බොක්කුව ඇති රිංගලා අපි බලකොටුවට යන්න ඕනේ බලකොටු වටේම මුරකාරයෝ ඉන්නවා තේරුණාද බල්ලෝ ඉන්නවා අපි ඒවෙන් බේරිලා කොහොම හරි බලකොටුවට රිංග ගන්න ඕනේ මම ඉස්සෙල්ලා ගිහලා රිසිල් එකක් ගන්නවා ඒ රිසිල් එකට ඔයගොල්ලෝ එන්න ඕනේ මොකද්ද ගන්නේ? රිසිල් එකක් සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ් දැන් මේ රොබින් හුඩ් ඉන්නවද රොබින් හුඩ්ලා හදනෝනේ අර මේ නොටින්හම් අන්න හරියන්නේ නොටින්හැම් වල ඒකට යන්න තමයි හදන්නේ දන්නෙත් නෑ ඉතින් ඇයි මොකද දන්නේ හරි හරි ගල් බංගලාවනේ ගල් වලින් කළු ගයෙන් ගාලා තියෙන්නේ බංගලාව ඔව් හරි කමන්නේ ඒකට දැන් යන්න හදන්නේ දැන් මේගොල්ලෝ මේ දැන් කට්ටිය යනවා මේක කරුවලේ යනවා මොකද්ද කොච්චර දන්දම් දන්දම් මොනේනේ එනකොට ඒක දාන්නේ ඒවට භයානක මියුසික් එක එන්න එපයිනේ. හරි හරි දැන් රොබින් ඉස්සරහින් යනවා පිටපස්සෙන් එන්නේ සෙට් එක එනවා නැසිය ඈ මේ දැන් කිව්තුද බං බම්බලන් ගන්න එපා ඒක හරිනේ. හරි නැසිය දැන් කිව්තුද කිත්තුට කියලා අහනවද රොබින් නැසියදකින් ඈ ඉතින් රොබින් දන්නේ නැද්ද නොටින්ගම් කාෂල් එක තියෙන තැන? අර මුලින්ම ගිහිල්ලා මැරියන්ව හම්බෙන්නේ කාමරය ඇතුලේ ඒනේ. ඉවේ ගිහින් දාන්නේ මුවාල්ල වෙන පාරකින් මේ යන්නේ. ඒක වෙන පාරක යන්නේ මේ නැසියර්කට දන්න ඔය පාර. ඉන්න නැසියර් දන්නව ඕමත් පාර. නැසියර්. ඔව් දැන් කිව්තුද? ඔව්. ඔය හෙන්න බංගලාවේ ෂඩ්ඩි බංගලාව නෙමෙයිනේ කාෂල් එකනේ. අන්න හරි කාෂල් එකේ ෂඩ්ඩි ඇහෙනවා. අද මං හිතන්නේ පාටියක්ද කොයිද? ඔව්. මේ එහෙමනම් පාටි යන්නම් සුවර් එකට සිරිපුයි ගිස්බනු දෙන්න හොඳට ගහලා ඇති. ඈ හොඳට ගහලා ඇති අපිට වැඩේ ලේසි. ලේසි. මේ එහෙනම් මම ඉස්සර වෙන්නම්. හරි. හරිද? මෙතන කොහෙද රින්ගන්නේ අපි? කොයි පැත්තෙන් ගියොත් ලේසි? ඔහොම යන්න. හැබැයි මේ රොබින් ඔය හුඩ් එක අතට යන්න එපා. මොකක්? ඒක තමයි මාත් ගලි. මොකද රොබින් හුඩ් එක අතට යන්න එපා කියන්නේ මොකද? රොබින් හුඩ් කියන්නේ අනේ මොකද්ද ළමයි හුඩ් එක අතට යනවා කියන්නේ මොකද්ද? රොබින්ට කියනවා හුඩ් එකක් තියෙනවා ඒක යටට යන්න එපා කියලා. කොයිද තියෙන්නේ? එතන බංගලාවේ තියෙන මේකේ අර කාසෙල් එකේ තියෙන හුඩ් එක යට උඩ කවුරුද ඉඳලා ඩකි කියලා කියන්නේ. රොබින් හුඩ් එක යට තියන මොනවද කරන්නේ? සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ්. රොබින් දන් දදදදන් තන් ඔන්න දැන් ඒගොල්ලෝ දැන් ගිහිල්ලා අර බලකොටුව වට කරගෙන ඉන්නවා. කම්පේටින්ද. ගෑනුගත්තේ ගහන්න පා. උතින් දාන්න. ගෑනුගත්තේ ගහන්න පා එනවා ඩස් කාලා. උතින් දාන්න දෙද. හරි. උතින් දාන්න. අන්න. මේ කෝකට නැසියට යනවා ඉස්සර වෙලා. ඒ රොබින් බයද? නෑ ඔයාට කඩු දෙකක්ම තියෙනවනේ. ඔයාට කඩු දෙකක්ම තියෙනවනේ. හරි මයි යන්න. වයන්ට මේ මම පිටිපස්සෙන් එන්න. මොනවද කරන්නේ පටලව ගන්න එපා. උඹට. බලාගෙන. අය උන්නතන ඉන්න එකෙක්. මම ඌට දෙන්නද වැඩි? දෝ. එතනම. ඔහොම ඉස්සරහට යන්. අතන ඉන්න දෙන්නෙක්. මොකද කරන්නේ? කොම්පක් නෑ. අපි දෙන්න ගහමු දෙන්නනේ ඉන්නේ. ඔය දෙමු වන්න වැඩි. ඔහොම. ඒයි. ටියෝ චාස්. හරිද? හරි දෙන්න මෙවරේ. මලාජෝන්. දැන් මොකද කරන්නේ? මලාජෝන් නෙවෙයිනේ ලිටල් ජෝන්. ලිටල් ජෝන් නේ ඉන්නේ මලාජෝන් කියලා ඉන්නේ. ලිටල් ජෝන්ට නෙමෙයි කිව්වේ අර 4 දෙනෙක් කෙනෙක් ඉන්න මලාජෝන් කිව්වේ. 4 දෙනෙක් යනවා කියලා. ඒක මොකද එහෙම කියන්නේ?
අද කොපි කියන්න මලාජ ඔන්න අතර දෙන කෙනෝ කියලා ඒකන කියන්න ඇතුයි සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ්. දැන් රොබින් හුඩ් ඇතුළට බෑලා ඉන්නේ ගේම් එකකට බෑලා ඉන්නේ. දැන් බලකොටුවේ ඇතුලේ ඉන්නේ දැන් රොබින් හුඩ්. දැන් බලකොටුවේ ඉන්න මුරකාරු දෙතුන් දෙනෙකුටම වැඩේ දීලා දැන් රොබින් හුඩ් ඒ කට්ටියම යනවා. මේ නැසියර්. නැසියර් මේ අපේ කට්ටියකෝ ඉන්න කට්ටිය වෙන්නේ. මේ අනේ මේ අර විල්ලට එහෙම පණ්ඩිතකන්ට එපා කියන්න හරිද? අනේ පණ්ඩිතකමට ගිහිල්ලා තනියෙන් ගේම ඉල්ලන්න හදනවා යන්තිමට. දන්නවනේ ගොනා වගේ ඊට පස්සේ. හරි යන්. ළඟින් හින්ද කියන්නේ නිකන් එයා කොහමද දන්නවනේ පොඩ ඇඳලා ඉන්නේ. හරි යන්කෝ ඉතින්. අර පොඩි එකකෝ. ඉන්න. උඩි කියන්නේ අපේ ළඟට වෙලා ඉන්න කියලා අන්තිමට ඔක බයයිනේ පොඩි එකානේ. හරිද? ළඟට වෙලා ඉන්න කියන්නේ. එක එක්කෙනාට එහෙම යන්දුපා කියන්නේ ඔක්කොම එක ටීම් එකක් වගේ ඉන්න ඕනේ මෙතන. හරියට. තේරුණාද? ආයෙ නිකන් එකට සෙට් එකක ඉන්න ඕනේ. වර්ල්ඩ් කප් ටීම් එක වගේ ඉන්න ඕනේ එකටම ඉන්න ඕනේ. මොනවද කියන්නේ? හයි? රොබින් හුඩ් කියනවාද වර්ල්ඩ් කප් ටීම් එකක් ගැන? හරි ඒ කාලේ. හරි ඒ කාලේ වර්ල්ඩ් කප් එකක් නැද්ද ඒ කාලේ? ටීම් දැටිනේ. ඕමයන්. රොබින් බලාගෙන ඉන්න. හතර දෙනෙක් එනවා. මොකක්දනේ? අර පරණ සිංහල පිටර එක වගේ ගහනකොට මැරියන් කියලා ගහන්නේ ඉඳා මැරියන්. කාපන් කියලා එහෙම ගහන්නේ. කවුද කපන් ඉඳා මැරියන් කිව්වේ? දැන් මැරියන් කියලා මිනිහෙක්ට සුන්ත ගහනවා දානේ. මැරියන් රොබින්ගේ කෙල්ල. එයාට අර කඩුපයිට් ටික අර ගහනවා එකෙක් ඇවිල්ලා ඒකට බේරෙන්න කියලා කිව්වේ. කවුද දන්නේ ඉතිකෝ? මැරියන් ගහනකොට මම බැලුවා. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ්. දැන් රොබින් ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඉන්නේ. බලකොටුවේ ඇතුළේ රොබින් ඉන්නේ දැන්. රොබින් දැන් කඩුවත් අරගෙන දැන් රොබින් ඉන්නව බලාගෙන. හරිද? රොබින් කට්ටිය වල. එන්න මේ විල් ඇතුළේ ඉන්නකො මොකද පණ්ඩි මොනවද කරන්නේ පිටිපස්ස මොකද බල ඉන්නේ? පිටිපස්සෙන් කවුරු හරි එනවලු කියලා බැලුවේ. පිටිපස්සෙන් කවුද කියලා. ඒකට වාගේ වැඩ අල්ලන්නේ. මේ ඉන්නකො මොකද කරන්නේ පින්තූර දිහා බල ඉන්නේ. ඔය පින්තූර දිහා මොකද්ද බලන්නේ? රොබින්. මේ මොනවද මොකද මේ පින්තූර සිරාවට ඇඳලා දිනව නේද? මේ පින්තූර බල ඉන්නේ ලවද්ද මිනිස්සු මේ? දැන් මේ වැඩ ඉක්මනට ඉවර කරලා අපි යන්නද තියෙන දේ තතපත ගාගෙන. ඔය පින්තූරය බල ඉන්නවා. මේ විල් මොනවද බොන්නේ? නිකන් යන්නේ. මේ විල් මේ මොකද්ද කරන්නේ මට වදින්? අර ශරීෆ්ලා ගිස් බොන්න බීපු කොටා දිනව නේද? මොනවද මේ ලියලා තින්නේ? ඇයි? නිකම් මේ වත්තේ උන් අලියකට ගිහිල්ලා වාගේ මේ රොබින් හුඩ්ලාට. ඉතින් පොඩ්ඩක් මේට දැනෙන්න කරන්න බැයනි. හරි. එතකොට මේට දැනෙනවද ඒවා? හරි. ඕමයන්. හරි. කවුරු ශබ්ද කරන්න එපා. ඔව්. ඔක්කොම දාලා ඔක්කොම දොරවල් ටික වහන්නකෝ. අපි ඇතුලේ ඉන්නේ. මේ කාමරේ ඇතුලේ ඉඳලා ඉන්නේ අර ගොල්ලෝ. ඔව්. මේ කාමරේට රිංගගෙන ওই ගෝණි වලට ඔක්කොම ටික බයව කරන්න. ඔක්කොම දොරවල් ටික වහන්න. බලන්න කවුරුද එනවද කියලා. ටක්. කවුද ආවේ? රාශියෙක් මොකටද ආවේ? රාසක් කියන්නේ. මොනවද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? ටක් කවුද ආවේ කියලා? ඒ තට්ටු කරලා ඒ බානවදානේ මොනවදානේ රොබින් හුඩ් එකේ. මොනවද මිනිස්සු ඔයගොල්ලෝ ටක් කියන්නේ අර ටක් නේ අර තට්ටේ තියෙන මාට මිනිහා. එයාගේ රොබින් අහනවා ටක් කවුද ආවේ කියලා. ටක් කියලා යාට කතා කරාද? ඔව්. මං හිතුවා ටක් ගාලා දොත් තට්ටු කරා කියලා. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රොබින් හුඩ්. දැන් රොබින් හුඩ්ලා බලකොටුවට ගහලා දැන් ඔක්කොම සෑහෙන දේවල් ටික සිද්ධ කරගත්තා. දැන් ගමට ආවද? නෑ තාම ගමට එනවා දැන්. පුදුම ගේමක් ගැහුවේ නැද්ද මේ නැසියල්? විල ඇතට මේ ටක්කම හොඳට දුන්නාද ගේම. ලිටල් ජෝට්. මොකද නිකන් ගෑලම පේන් වේතන් දෙලා කයක ගා ඉන්නවා. මම බලලා මේ අපි ගා ගන්නවා. මේ ආයතන කෙල්ලෙකුට ටෝක් කරනවා. මම තමයි ඉස්සර ඉඳලාම. ඇඟ විතරයි. කීලද මේ මොනවාද මලු ටික ගන්නකො ඔක්කොම දැන් අපේ ගමේ අහිංසක මිනිස්සුන්ට දෙන්න ඕනේ.
දැන් ගමට යනවට ගමට යන ගම. තැන් තැදද තැන් තැදැන් 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 තැන් තැන් තැදද තැන් තැදැන් 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 තැන් Together we together ගමේ මිනිස්සුන්ට නම් හරි සන්තෝෂ හිතේ නේද නසියත්. මේවා දුන්නම අන්න ගන්න ගමේ උන් ටික දැකලා එන්න මල්ලි එන්න something එකක් වැඩ කරා එන්න පත්පත් ගාලා බෙදලා දාන්න ආවෙන්න. මොකක්ද ආරේ හයි රොබින් හුඩ් ඇවිල්ලා ටික සූරසේන ගමට ඇවිල්ලා වගේ පට්පට් ගාලා බෙදලා දාන something එකක් කියන්නේ. හරි දැන් ගමේ මිනිස්සුන්ට බෙදන සන්තෝෂ කැරත්තට යමට කේදවරි ශාන්ත දැන් ගමේ මිනිස්සුන්ට බෙදනවනේ දැන් ගනි ගනි රණ්ඩු වෙන්න කොල්ලා රණ්ඩු වෙන්න බෙදාගනින් අයියයි මල්ලි බෙදාගනි දැන් දුන්නම රණ්ඩු වෙන එකට මේ ඇසිලින් අක්කේ මේ ගනි කවුද ඇසිලින් අක්කා කොයිද කොයි ගමේද ඔය දැන් ඒ ගමේදී ඒ කොයි හරි ගමේ ඇසිලින් අක්කේ මේක අරගෙන මේ මැගිලිට තියදියා කොහෙද ඉස්සම්ම කුරල් ලොකු ඇලි ගව්වන්ද බෙදන්නේ හයි ඇසිලින් අක්කයි මැගිලින් අක්කයි ඒ කාලේ ඒ නන් තමයි මෙහෙට ආවේ ඔය ආලා නැද්ද ඒ නන්නේ ඔය ඉන්න චාල්ස් ඒ නන්නේ ඒ මේ ආවේ තනිකරම දන්නෙත් නේ